අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ ලව් එක ඔයාට ලැබෙයිද? ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද? ආදරය කරන්න පුළුවන් වෙයිද? අපි බලමු. ෆයිල් දෙකක් තියෙනවා. 1 2 කියලා කැමති ෆයිල් එකක් හිතා ගන්න. හරි. අපි බලමු ෆයිල් 1 තේරුවා නම් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයාට ලැබෙයිද කියලා. එයා ඇත්තටම ඔයාට ලැබෙයිද? අපිට කාඩ්ස් දෙන්න. ෆයිල් 1 හිතාගත් අයට ක්‍රෂ් එක ලැබෙයිද? 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 අපි තව කාඩ් එකක් ගමු. The High Priest, The Hermit, The Emperor, The Devil. මොකද හිතන්නේ? හොඳ වයිබ් එකක්, හොඳ එනර්ජි එකක්, හොඳ කාඩ්ස්, ඩෙවිල් කාඩ්ස්. මේක අනිවාර්යෙන් ඔයාගේ ක්‍රෂ් එක ඔයා මැනිෆෙස්ට් කරන්න අනිවාර්යෙන් ඔයාට ලැබෙනවා. ඔයා තව උත්සාහ කරන්න ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරන කෙනා ඇත්තටම ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයාගේ ක්‍රෂ් එක දන්නවා. ඔයා යාට ක්‍රෂ්, එයා ඔයාට ක්‍රෂ්. අනිවාර්යෙන් ඔයා හිතන කෙනා ඔයාට කැමතියි. නමුත් ඔයා තව උත්සාහවන්ත වෙන්න, ඔයාගේ ඇටිටියුඩ්ස් වෙනස් කරගන්න. නමුත් ඩෙවිල් එයා ඔයාට ඇත්තටම අපි කියන්නේ ඇත්තටම එයා හිතා ගන්න බැරි විදිහට ඔයත් එක්ක හිතෙන් බැඳිලා. අපි බලමු ෆයිල් 2 තේරපු අයට කොයි විදිහේ මෙසේජ් එකක්ද දෙන්නේ කියලා. එයාගේ ක්‍රෂ් එක යාට හම්බ වෙයිද? බලමු ෆයිල් 2 තෝරගත්ත අයට කොහොමද කියලා. කාඩ් එකක් දෙන්න. Oh my god. ෆයිල් 2 තෝරගත්ත අයට ෆයිල් 2 තෝරගත්ත අයට Page of Cups, Death, ඒ වගේම Knight of Swords, අන්තිමට Five of Swords. ඇත්තටම ඔයාට ඇත්තටම එයාව ඕනේද? එහෙම හැමකට මොකද හිතන්න එපා. ඇත්තටම ඔයා මීට වැඩිය දෙයක් ලබන්න සුදුසුයි. ඔයා මීට වැඩිය දෙයක් ලබන්න සුදුසුයි. එයාගේ ජීවිතයේ තව දේවල් ගොඩක් තියෙනවා. Page of Cups එයාගේ රහසක් එළිවේ. ඔයා යාට ක්‍රෂ් වෙලා හිටියට කමක් නැහැ. නමුත් එයා ගැන වැඩිය හෝප්ස් තියාගන්න එපා. ඔයාට ඉස්සරහට මීට වඩා දෙයක් ලැබෙනවා. Death. සතුට වෙන්නේ නැති. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.